ඔයාලට කොහොමද ඔක්කොමලා හොඳින් ඉන්න ඇති කියලා විශ්වාස කරනවා. මම එළවලු දාලාද නූඩල්ස් එකක් හැදුවා. කුකුළු පුංචි කපලා තියෙනවා. කැරට් දාලා තියෙනවා. බෝංචි දාලා තියෙනවා පොඩිවට කපලා. මේ කැරට් ගාලා දැම්මි. ගෝවා පොඩිවට කපලා දාලා තියෙනවා. ඒකලා ගම්මිරිස් කුඩු දාලා තියෙනවා. කලවම් පහේ කුඩු හොඳට දාලා තියෙනවා. සැරට ගත්තා. ඒ කරලා බිත්තර තැම්බුවා. මම බිත්තර ඇතුළට දැම්මේ නෑ. බිත්තර තම්බලා පිටින් තිබ්බා. මම කාලේ ඉවරයි. මේ හදන වෙලාවේ වීඩියෝ එකක් හදා ගන්න බැරි වුණා. මට ටක් ගාලා කපලා ටක් ගාලා හැදුවා. උඩින් කෝල් කරයි මොන හරි ඉල්ලලාවත් කියලා. වීඩියෝ එකක් ගත්තේ නෑ. ආයෙ හදනකොට නූඩල්ස් හදනකොට වීඩියෝ එකක් ගන්නම්කෝ. මේ දවල් ටු වල ඉතුරු වෙලා තිබුණ කුකුළු වගේ තඹ කුකුළුවක් ඒවා පොඩිවට කපලා දැම්ම ඔය තියෙන කුකුළු කෑලි පොඩිවට කපලා දාලා. ගම්මිරිස් කුඩු දැම්මා, කලවම් පහේ කුඩු දැම්මා, ලුණු කුඩු ටිකක් දැම්මා ප්‍රමාණයට ඇතුව. ඊට පස්සේ ගම්මිරිස් කුඩු චුට්ටක් පෙඩියෙන් දැම්මා. සර අම්මිරිස් කරා දෙක තුනක් කපලා දැම්මා. ඔය අම්මිරිස් තියෙන අපේ ඉඳන්. ඒ ඔක්කොම දාලා නූඩල්ස් උත් දාලා ඉවරලා මම සෝයා සෝස් තේ පොඩි තේ හැඳෙන් එකක් දැම්මා. වැඩි දැම්මේ නෑ මොකද උණු දාලා තියෙන හින්දා. ඔයාලා ඔක්කොම හොඳින් ඉන්න ඇති කියලා විශ්වාස කරනවා. දවල්ට මුලකේ හැදුවා. ඒවත් එක දවල්ට බත් කෑවා. ඊට පස්සේ මේ රැයට මම සැරට මොකුත් දවල්ට කෑප නැති නිසා නූඩල්ස් හදාගත්තා දවල්ට රැයට කන්න. පිළිපිනේලා නම් කන්නේ නෑ මේ සැර නෑ වැඩි හින්දා. මේ අර ඉතියෝපියා කියලා නම් කයිද කින්ද මන්ද කියලා දන්නේ නැහැ. ඉතින් මම කොහොම හරි මං කෑවා රසයි. ඔයාලත් හදලා බලන්නකෝ. හදලා බලලා කාලා බලන්නකෝ රසයිද කියලා. ඔයාලට පුළුවන් නම් මේක සැමන් තියනවා නම් සැමන් දාලා හදන්න පුළුවන්. ලැහැම් අපරුම් දාලා හදන්න පුළුවන්. එහෙනම් මම ආයෙමත් වීඩියෝ එකක් අරන් එන්න ඔයාලා ඔක්කොටම අල්ලා දෙයන්ගේ පිටයි පරිබුත් සරණයි පරිස්සමින් ඉන්න.